ඕනම කෙනෙක් ජීවත් වෙන තත්ත්වයක් තියෙනවා. ඒ තත්ත්වයත් එක්ක ඔබගේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අවශ්‍ය කාරණා වැඩි ලියන්න එපා. මේක කරන තාක්ෂණික ක්‍රමවේදය තමයි 5ක් තෝරගන්න. 6ක් 7ක් එච්චර දුරට යන්න එපා. මේ ලිස්ටිං ක්‍රමවේදයට යද්දි මුලින්ම ඕන කාරණේ තමයි සාර්ථකත්වයක් ඇති කරගන්න නම් කරන්න ඕන කාරණා 5. ඊළඟට බලන්න ඕන තමන්ට අවදානමක් එන, තමන්ව දුර්වල කරන, තමන්ව යම්කිසි ආකාරයකින් අගතිකාමී තත්වයට පත් කරන ප්‍රවාහයන් පවා තියෙනවා. ඒයින් ප්‍රවාහයනුත් පුළුවන් නම් 5ක් ලියන්න. අන්න ඔය ප්‍රවාහයන් 10 තමයි තමන්ගේ ප්‍රමුඛතා 10 වෙන්නේ. එතකොට දෛනිකව ඔක මුලින්ම තමන්ගේ ජීවිතයට සම්බන්ධ වේ ටික ලියා ගන්න. ඊට පස්සේ ඔය 10 සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ තමයි අර ධනාත්මක කාරණා ටික ප්‍රවර්ධනය කරන්න ඕන. අර ඍණාත්මක කාරණා ටික අඩු කරගෙන යන්න ඕන. ඔන්න ඕක තමයි අපිට තියෙන ප්‍රධාන තාක්ෂණික අවශ්‍යතාවය. දැන් මේ දේ කරන ගම තව මේක ගැන හොඳ ප්‍රාගුණ්‍යයක් ගන්න නම් දැන් උදාහරණයක් හිටිට මම පෞද්ගලිකව කරන විදියක් ගැන මම කියන්නම්. එතකොට ඒ ක්‍රමවේදය කෙනෙක්ට කරන්න පුළුවන්. තමන්ගේ මේන් ඔබ්ජෙක්ටිව්ස්, තමන්ට තියෙන ප්‍රධාන අභිප්‍රායන් ටික එහෙම තියෙන ගම දෛනික දේවල් අමතක කරන්නේ නැහැ. දැන් මම අද දවස තුල මට කරන්න තියෙන දේවල් ටික මම ලියා ගන්න. ඒක හරි ලියා ගන්න ලිස්ට් එකක් මම ඇත්තටම ඉස්සලට දවසක පෙන්නන්නම්. ඒකේ තියෙනවා සමහරලාට අතිශය බැරෑරුම් කටයුතු තියෙනවා. උදාහරණයක් හැටියට සමහර වෙලාවට සමහර ක්‍රියා මාර්ග අපි ගනිද්දී ආයතනයක් හැටියට හෝ පෞද්ගලිකව සමහර දේවල් වලට අවශ්‍ය අවසර ලබා ගැනීම ක්‍රියාවලිය ආයතනත් එක්ක වැඩ කරන ගිවිසුම් මේ වගේ දේවල් අතිශය බැරෑරුම් කාරණා. සිතා මතා දැඩි ලෙස තීන්දුව తీරන ගන්න ඕනේ අවස්ථාවන් වලදී. ඉතාමත්ම දැඩි ලෙස ගන්න ඕන තීරණ තියෙන අවස්ථාවන්. ඒවත් තියෙනවා සමහරලාට අපි තුන් පළවෙනි කාරණාව දෙවෙනි කාරණාවට ඒක තියෙනවා. හැබැයි දෛනිකව වෙන සමහර දේවල් තියෙන උදාහරණයක් විදිහට මට පවුලේ කෙනෙක් කියන්න පුළුවන් අනේ වැඩට ගිහින් එද්දි ලුණු 500ක් එන්න. මම ඒකත් ලියා ගන්නවා. ඒතකොට මට දවසේ තියෙනවා දෛනිකව ලිස්ට් එකක් මෙන්න මේ ටික කොහොම හරි මම කරන්න ඕනේ කියලා. එතකොට සමහරලාට මේකේ තියෙන මනෝ විද්‍යාත්මක වටිනාකම තමයි සමහර කාලයන් තියෙනවා මුත්සලා මේ අර බැරෑරුම් දේවල් වෙන්නෙම නැහැ. ඒවයි පොඩි ඝර්ෂණයක් තියෙනවානේ. ඒවයි ලේසි පහසු දේවල් නෙවෙයි. හැබැයි පොඩි හිතට සතුටක් එනවා. අර බැරෑරුම් දේවල් කරේ නැතත් මම අම්මා කිව්වම අර ලුණු 500 ගෙනාවා. මං අර යාළුවට අර පොඩි උදව්ව කරා. අර එහෙම අපේ හිතට ඒ කියන්නේ ලිස්ට් එකේ 10ක් තිබුණා නම් ලිස්ට් එකේ 10න් 5ක් ඉවර කරගත්තම හිතට පොඩි සතුටකුත් එනවා.